සැන්දනිකා මං හසිත මේ අපේ ෆස්ට් ව්ලොග් එක ඉතින් හැමෝටම වෙල්කම් මුලින් ඉඳන් ගන්න හයි ඒව මතක් කර කර කියනවා ඒක ස්වභාවිකව කියනවා මම සඳනිකා මං හසිත මේ අපේ පළවෙනි බ්ලොග් එක ඉතින් වෙල්කම් ටු our channel පියදා ආවේ මේ දළවැල්ලේ බීච් එකට ඇත්තටම අපි ආවේ යාළුවෙක්ගේ බ්‍රයිට්රි පාටි එකට අපි ඒක ට්‍රිප් එකක් බවට හරවගත්තා එක හෙට තියෙන්නේ අද අපි ට මෙහ රවුන් ගහල යාළුවෙක් ගෙදර නැවතිලා හෙට ඒකට යනවා අපි උදෙම්ම තමයි ගෙදරින් ආවේ 3 හමාරට ඉතින් අපි මෙහෙට ආව 6 හමාරටත් කලින් ඒ හින්දා අපිට සුපිරි සන්රයිස් එකක් හම්බුණා. හරිම ලස්සනයි අපිට මේ වීඩියෝස් දාන්න. අනික මේ අපි හයිවේ එකේ ආවේ. එතකොට හයිවේ එකේ මාරම ලස්සන ආසත් තිබ්බා. හරිම ලස්සනයි එද්දි. දැන් අපි ඉන්නේ අර දළවැල්ලේ බීච් එකේ ගල තියෙන්නේ දළවැල්ලේ ගල. ඒ හරිය ළඟ වෙන තැනක ගල පේනවා මෙතෙන්ට. ඒ වුණාට අපි එතන නැතුව වෙන තැනක තමයි ෆොටෝ වීඩියෝ එහෙම ගත්තේ. ලස්සන අපි ආපු ගමන් අර ඒ වෙලාව සුපිරිම ලස්සන මේ අහසකුයි මේවා තිබ්බ හින්දා අපි ඒ වෙලාවම මේ ෆොටෝස් ගත්තා බැලුවා නම් මනම් කළා දැන් තමයි ඉතින් අපි කියන්නේ ඒ සුපිරිය ඒ ලස්සනයි ඔයාලගේ මෙමරීස් එකතු කරන්න ආස කෙනෙක් මම නම් එහෙමයි මම පොඩි කාලේ ඉඳන්ම පොඩි මෙමරියක් තියෙන දෙයක් වුණා එකතු කරනවා. මේ අපි ඉස්සර යාළුවෙක් අර නිවාඩු කාලේ ලියුම් ලියාගන්න. එහෙම එකතු කරලා මම මෙමරි බොක්ස් එක දාලා තියෙනවා. ඒක ඇත්තටම නැති දෙයක් නෑ. ඒකේ තියෙනවා නේද කාඩ්ුයි ලියුනොයි ටොෆි කොලයි චොකලට් කොලයි ඔයාල ගිවිසුනුයි ඔක්කොම තියෙනවානේ අස්තමට ඇඳල දුන්න චිත්‍රය දැක ඇඳල තිබ මට ඇඳල දුන්න මේ හැමදේම තියාගෙන මට හරිම ලෝබයිහ විසික් කරන්න ඇයි තව මම හැම දෙයක් විස්ස සීඩී වලත් සේව් කරා හිටිය අපි යාලුවොත් ඒක ගන්න ෆෝටෝස් ට්‍රිප්ස් ගිහිල්ලා තියෙන වීඩියෝස් නම් ඔක්කොම එව නැති වී කියන බයට මම CD වලත් කොපි කරලා බෑකප් කරගෙන හිටියා. සමහර විට අපිට මෙහෙම වීඩියෝ හදන්න ආස හිතෙන්නත් ඒක එක හේතුවක් වෙන්න ඇති. ඉස්සර ඉඳන් අපි ට්‍රිප් ගියාම අපි එන ෆොටෝග්‍රැෆර්ස්ලා වගේ ෆොටෝ වීඩියෝ ගොඩක් ගන්නවා. ඊට පස්සේ වගේ පොඩි වීඩියෝ කෑලි හදලා ෆොටෝ එඩිට් කරලා එහෙම අපි ෂෙයා කරනවා. අපි ඒක හරි ෂෙයා කරපුවට යාළුවෝ කැමති වුණා. ඊට පස්සේ අපි වීඩියෝ කරන්න කියලා තමයි ඉක්විප්මන්ට්ස් එහෙමත් ගත්තා. අපි කොච්චර කල්ලි ඉඳන් රෙඩි වුණාද කියනවනම් දැන් ඒ කාලේ ගත්ත සමහර ඉක්විප්මන්ට් කැඩිලත් එක්ක සමහරව නැතිත් වෙලා. අපි පැය එක හමාරක් විතර කැෆේ එකක් හොයලා අන්තිමට අපි සුපුරුදු ගල්මකට යන්න හදුවා මේක වහලා. ඒ නිසා මේ අපි ළඟ තිබ්බ කැෆේ එකට මේ සාමාන්‍යයෙන් එක ළඟ සීට් එක තමයි වාඩි වෙන්නේ.
ඒත් අද අපිට ඉන්න උරා මෙහෙම මෙහෙම ඉතින් හරි අපිට මොකද මේකේ මේ ගොඩක් ඉඳගෙන මේ සීට් එක උස්සගෙන යන්නේ කාලා ඉවර වෙලා අපි ජංගල් බීච් යමු කියලා හිතුවා. දැන් නාන්න යන ගමන් දොඩ වබ්බුණු දැන් ගිහිල්ලා පොඩක් වතුරට බැස්සම මේක තියරිලා එළිය. මහන්සි ගතිය. ජංගල් බීච් ආවා. ජංගල් බීච් ඇවිල්ලා අයිනකට වෙලා නිදාගත්ත කමරේ ගාන. පොඩි උළු එකක් කුවක් ආවා. දැන් නම් ටිකක් ෂේ. ඊට පස්සේ මේක රෙස්ටුරන්ට් එකක් තියෙනවා. Blue White කියලා. ඒකට ආ පොඩි ලන්ච් එකක් ගන්න කියලා. කැම ගෙනගන් ඉන්නේ. ඇක්ටි බහලා අපි බලමු මේක බැටරියක් දැම්මාම වැඩ කරයි කියලා. ඒක පොඩ්ඩක් රෙකෝඩ් කරන්න බැරුණා ඒක වැඩ කරා. කොහොමද ගන්නේ? මේ අර පළවෙනි ටික කරමු. අපේ කෑම ආවා. චිකන් ෆ්‍රයිඩ් රයිස් නෑ. චිකන් කොත්තු එකයි මං ගත්තේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක්. චිකන් කොත්තු එකක්. එවන දැන් පේනවා වෙලා තියෙන වැඩේ. එක් කොත්තු එක අංගාවට ආවයි ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි වෙන්නේ අපේ. ඒක නෑ අපි දෙන්නම මේකම කාණියගෙන කරන්නේ බොරු කියන්නේ. අපි කොගෙද මම කරන්නේ? නේ. රයිට්? නෑ. අපි දෙන්න මේ එකක් කාලා තමයි ඉන එක ගන්න. චිකන් පොඩි කාලේ දෙනවා. Me up with love when I can't take my broken mind. My heart is right behind, singing, please don't leave. I break like sand in her hands, so gentle and strong. I know this can't be wrong at all. So we'll go out tonight, my pretty Valentine. Your kisses act like wine, so I'm drunk all the time. I see her in that dress, my thoughts just. ඊයේ අපි නැවතුනේ මෙලාන්ගේ ගෙදර. එයාලා අපිට ගොඩක් හොඳට සැලකුවා. වීඩියෝ ගන්න උනේ නෑ. පළවෙනි වීඩියෝ එක හින්දා ටිකක් ලැජ්ජයිනේ. දැන් අපි යනවා බ්‍රයිට් ටු බීව සර්ප්‍රයිස් කරන්න. අපේ ලයිෆ් එක ඉතින් කොන්ස්ටන්ට්ලි වෙනස් වෙනවනේ. ඊට උඩින් හොදලා තියෙන එයා හිටගත්තම ඕක වැඩෙනවා. අපි දැන් ඉන්නේ ලේට් 20s වල. ඉතින් අපේ වගේම අපේ යාළුවන්ගේ ගොඩාක් ලයිෆ් එක ලොකු දේවල් වලින් වෙනස් වෙනවා. මේක මේ මෙහෙම තියනද? අතර තියනද? ඔයාලා අය කියලා තියනවා. අස්සනේ තමයි. සමහර කට්ටිය බඳිනවා, සමහර කට්ටිය රට යනවා, සමහර කට්ටිය ජොබ් කරන්න යනවා. ඉතින් මේ වෙන චේන්ජස් එක්ක යාළුවොත් එක්ක ගත කරන සතුටු මොහොතව ආයේ කවදාත්ම ඒ විදිහටම ගත ගන්න බැරි වෙන්න පුළුවන්. සුදි ගන්නන්නේ ඉමෝෂනල් වෙන්නේ. ඉතින් මෙහෙම අපිට පුළුවන් විදිහට අපි වීඩියෝ හදලා තියාගත්තම අපිට ආයේ කවදා හරි ඒවල ඒව රීඑක්ස්පීරියන්ස් කරන්න පුළුවන්.
ගාලු ඇවිල්ල ගාලකොටට යන්න තු බෑනේ. අනික දැන් අප ඉන්න ප්‍රීන්ටර්න් පීරියට් එක මේ කාල තමා අපිට ලොකුම නිදහසක් ලැබෙන්නේ. මොකද ලබන අවුරුද්ධ දං අපි ආයත් ගොඩක් බිසි වෙනවා. ඉතින් මේ අවුරුද්ධ ෆ්‍රී එක අපි ගොඩක් එක්ස්පීරියන්සස් ගනී. ඉතින් ඒ එක්ස්පිරියන්සස් වීඩියෝ විදිර සේව කළ තියාගන්න පුළුවන්න. ඉතින් ඒ බිසි කාල්ට හරි අපට බලලා සතුරුවෙන් පුළුවන්නේ. ඉතින් ඔය ඔක්කොම හේතු හින්ද තමයි අපි අපේ ලයිෆ් එක වීඩියෝ විදිහට ඩොකියුමන්ට් කරන්න හිතුවේ. ඉතින් අපේ ගමනේ දවස් දෙකම ෂෝක් විදිහට ගෙවුණා. දැන් ඉතින් අපි ගෙදර යනවා. තවත් මේ වගේ ගමනක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් හම්බෙමු. දාන මගේ මේ මමනික කරවේ මාධ්‍යස් මේ සාකච්ඡාවට ඉල්ල අර මේ ඔව් වැඩ තුරඳ මාධ්‍ය සාකච්ඡාත් කිව්වා